ආයිබෝවන් දුවේ පුතේ. අද අපි ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ 10 වසර ඉතිහාසය පළවෙනි පාඩමේ ඇතුළත් වෙන සියලුම ප්‍රශ්න. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා ඒ ළඟම තියෙන notification bell එකත් click කරලම තියාගන්න. ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර කියන පාඩමෙන් ප්‍රශ්න 43ක් අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. මූලාශ්‍ර යනු කුමක්ද? ඉතිහාසයේ ඉගෙන ගැනීමට භාවිතා කළ හැකි සියලුම දෑ. මූලාශ්‍ර බෙදෙන ප්‍රධාන කොටස් දෙක කුමක්ද? සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර යනු හඳුන්වන්න. අතීත ප්‍රජාව විසින් විවිධ කාල වකවානුවලදී ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛනයි. සාහිත්‍ය මූලාශ්‍ර බෙදෙන ප්‍රධාන කොටස් දෙක මොනවාද? දේශීය සාහිත්‍ය මූලාශ්‍ර, විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ශ්‍රී ලංකාවේ පැරණිතම දේශීය සාහිත්‍ය මූලාශ්‍රය කුමක්ද? දීපවංශය. දීපවංශය රචනා වූ සියවස කුමක්ද? ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස. දීපවංශයේ දක්නට ඇති දුර්වලතා මොනවාද? ඓතිහාසික පුවත් ඉතා කෙටියෙන් දක්වා තිබීම, පුනරුක්ති දෝෂ දක්නට ලැබීම. මහා වංශයේ මුල් කොටස රචනා කළේ කවුද? ඒ රචනා කළේ අනුරාධපුර දික්සඳ සෙනෙවියා පිරිවෙනේ විසූ මහා නාම නම් භික්ෂුව. එය රචනා කළ සියවස කුමක්ද? 5 වන හෝ 6 වන සියවස. මහා වංශය හා දීප වංශය අතර සමානතා දක්නට ලැබෙන්නේ කුමන පොත්වල ආභාෂය ලැබීම නිසාද? සීහලට්ට කතා, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා. මහා වංශයේ අර්ථ විවරණය කර ලියවූ මහා වංශ ටීකාවෙහි නම කුමක්ද? වංසට්ටප්ප කාසිනී. ඒ රචනා කර ඇත්තේ කුමන භාෂාවෙන්ද? ඒ රචනා කර ඇත්තේ පාලි භාෂාවෙන්. ඒ ලියවුනේ මහා වංශයේ මුල් කොටස ලියවි කොපමණ කලකට පසුවද? ශතවර්ෂ 4කට පසු. රජරට ශිෂ්ටාචාරයේදී රචිත ධර්මග්‍රන්ථ මොනවාද? බෝධි වංශය, ථූප වංශය, ධාතු වංශය, පූජාවලිය සහ සද්ධර්මාලංකාරය. කෝට්ටේ යුගයේදී රචිත සංදේශ කාව්‍ය මොනවාද? මයුර සංදේශය, තිසර සංදේශය සහ සැලලිහිණි සංදේශය. කෝට්ටේ යුගයේදී රචිත ප්‍රශස්ති කාව්‍ය කුමක්ද? පැරකුම්බා සිරිත. කෝට්ටේ යුගයේදී රචිත හටන් කාව්‍ය මොනවාද? සීතාවක හටන, කොන්ස්තන්තිනු හටන සහ ඉංග්‍රීසි හටන. නිකාය සංග්‍රහයේ ලියවී ඇත්තේ මොනවාද? නිකාය සංග්‍රහයේ ලියවී ඇත්තේ ශාසනික තොරතුරු. රාජාවලියේ සඳහන් වන්නේ කුමන තොරතුරුද? දේශපාලන තොරතුරු. සාහිත්‍ය මූලාශ්‍ර භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? මූලාශ්‍රය රචනා වූ කාලය, මූලාශ්‍රයේ කතුවරයා, කතුවරයාගේ අරමුණු, මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. ලංකාව ගැන සඳහන් කළ දකුණු ඉන්දීය ග්‍රන්ථ මොනවාද? දකුණු ඉන්දීය ග්‍රන්ථ නම් සීලප්පදිකාරම්, පදිරුප්පත්ත, මණිමේකලයි. මෙරටට පැමිණ ලංකාව ගැන ලියූ භික්ෂු නම කවුද? පාහියන් හිමි. මෙරටට පැමිණ ලංකාව ගැන ලියූ අරාබි ජාතිකයා කවුද? ඉබ්න් බතූතා. මෙරටට පැමිණ ලංකාව ගැන ලියූ රෙබෙයිරෝ කුමන ජාතිකයෙක්ද? රෙබෙයිරෝ පෘතුගීසි ජාතිකයෙක්. මෙරටට පැමිණ ලංකාව ගැන ලියූ ඕලන්ද ජාතිකයා කවුද?
පිලිප්ස් බැල්ඩියස්. එදා හෙළදිව කෘතිය ලියූ ඉංග්‍රීසි ජාතිකයා කවුද? එදා හෙළදිව කෘතිය ලිව්වේ රොබර්ට් නොක්ස්. කතුවරයා මෙරටට නොපැමිණ ලංකාව ගැන තොරතුරු සඳහන් වන ග්‍රීක මූලාශ්‍ර මොනවාද? ග්‍රීක මූලාශ්‍ර නම් ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ, මෙගස්තිනීසගේ ඉන්ඩිකා, ඔනෙසික්‍රිස්ටගේ වාර්තා. කතුවරයා මෙරටට නොපැමිණ ලංකාව ගැන තොරතුරු සඳහන් රෝම මූලාශ්‍ර මොනවාද? ප්ලීනිගේ නැචුරාලිස් හිස්ටෝරියා කෘතිය, ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය කෘතිය, ටොලමිගේ ලංකා සිතියම. මෙරටට නොපැමිණ ලංකාව ගැන සඳහන් කළ චීන භික්ෂුව කවුද? හියුන් සියෑන් භික්ෂුව. සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රයෝජන මොනවාද? සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රයෝජන නම් ඓතිහාසික කාල අනුපිළිවෙල සකස් කර ගැනීම, එක් මූලාශ්‍රයකින් ලැබෙන තොරතුරු තවත් එකකින් සනාථ වීම, රටක විදේශ සබඳතා අධ්‍යයනය කිරීම. පුරා විද්‍යාත්මක මූලාශ්‍රය යනු මොනවාද? පුරා විද්‍යාත්මක මූලාශ්‍ර නම් පුරා විද්‍යාත්මක කැණීම් හා පර්යේෂණ මගින් සොයා ගැනෙන පුරාවස්තු, ස්මාරක, කාසි, ශිලාලිපි හා විවිධ නටබුන්ය. අභිලේඛන යනු මොනවාද? අභිලේඛන යනු ගල්බිත්ති, මැටි පුවරු, තහඩු, දැව හා භාජන ආදියෙහි ලියා ඇති පැරණි ලේඛනයි. ශිලාමය අභිලේඛනයකට උදාහරණයක් සපයන්න. නිශ්ශංකමල්ල රජුගේ ගල් පොත සෙල්ලිපිය. බිත්ති මත ලියූ අභිලේඛනයකට උදාහරණයක් සපයන්න. සීගිරි ගී. තඹ තහඩු මත ලියූ අභිලේඛනයකට උදාහරණයක් සපයන්න. පළමුවන විජයබාහු රජුගේ පනාකඩුව තඹසන්නස. රන් තහඩුවක ලියූ අභිලේඛනයකට උදාහරණයක් සපයන්න. වල්ලිපුරම් රන්පත. දැව මත ලියූ අභිලේඛනයකට උදාහරණයක් සපයන්න. ඇම්බැක්කේ දේවාලයේ ලී කණුවල ලියූ ලේඛන. මෙරට පැරණි ශිලාලේඛන මොනවාද? මෙරට පැරණිම ශිලාලේඛන බ්‍රාහ්මීය ලිපි. ඒවායේ වාර්තා කර තැබුවේ මොනවාද? ඒවායේ වාර්තා කර තිබෙන්නේ භික්ෂූන්ට ලෙන් පිදීම වැනි දෑ. ලෙන් ලිපි යනු මොනවාද? ගල්ලෙන් වල කටාරම් අසල ලියූ ලිපි. ගිරි ලිපි යනු මොනවාද? ගිරි ලිපි යනු ගල් තලාවක හෝ ගල් කුළු මත ලියූ ලිපි. ටැම් ලිපි යනු මොනවාද? සකස් කරගත් ගල් කුළුණු මත ලියූ ලිපි. දෙවැනි සියවසෙන් පසු සෙල් ලිපිවල සඳහන් වුණේ මොනවාද? විහාරාම වලට ගම්බිම් පිදීම, රජයේ නීති මහජනයාට දැනුම් දීම, බදු අය කිරීම, වෙළදාම වැනි දෑ. මේ ප්‍රශ්න ටික මගින් ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රය කියන අපේ පළවෙනි පාඩම සම්පූර්ණ වෙනවා. ඉදිරියටත් මේවා